සුන්දර චතුරාර්ය සත්‍යයක් තමා තුලින් අවබෝධ කරගන්න මාර්ගය බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙද්දී ඔබටත් මටත් තවමත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණේ පිංගතුනේ දුක කියන කාරණය නිවැරදිව නොදැක්ක නිසා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද දුක කියන කාරණය අපි තාම නිවැරදිව දැකලා නැහැ පිංගතුනේ. දුකට අපි බය නැහැ. සංසාර ගැඹුර සංසාර දුර සංසාර දුක අපි තාම දකින්නේ නැහැ. ඒ නිසාමයි මේ දුක කියන කාරණය අපිට තාම අවබෝධ කරගන්න බැරි වුණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මේ බුදුරජාණන් වහන්සේ දුක කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් වශයෙන් හැඳින්වුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට මේ සැබෑ දුක කියන කාරණය මතු කරගන්න ඕනේ නම් මේ සතර අපායේ සත්වයා විඳින්නා වූ දුක නුවණින් දකින්න කියලා. සතර අපායේ සත්වයා විඳින්නා වූ දුක නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ പ്രേත ලෝකයේ අසුර ලෝකයේ නිරය තිරිසන් ලෝකයේ කියලා සතර අපායක් දේශනා කළා තියෙනවා පින්වතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතර අපායන් තිලා අපි කල්ප ගණන් අතීතේ දුක් විඳලා තියෙනවා කියලා. මම දැස් දෙක පියාගෙන දකිනවා අතීත පංච උපාදානස්කන්ධ දුකට අදාළව මම තිරිසන් ලෝකවල ඉපදුන වෙලාවේ තනකොළ පුන්නක්කු කකා කල්ප ගණන් දුක් විඳා වූ ඒ පටිච්ච සමුප්පන්න දුක පිංගතුනි මම සංසාරේ പ്രേත ලෝකයන්ට වැටිලා සෙම් සොටු කකා කල්ප ගණන් විඳා වූ ඒ අතීත පංච උපාදානස්කන්ධ දුක මම අසුර ලෝකයන්ට වැටිලා මහා සාගරයේ ලවන ජලය මගේ කරගෙන කල්ප ගණන් විඳා වූ අතීත පංච උපාදානස්කන්ධ දුක මම නිරයන්ට වැටිලා කින්දර යෝධිය කකා බිබී කල්ප ගණන් විඳා වූ ඒ අතීත දුක නුවණින් දකිනවා. පින්වතුනි උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරා කියන්නේ අපි යම් දවසක සතර අපායෙන් මිදුණා කියන කාරණයයි. සෝවාන් ඵලයට පත් වුණ කෙනෙක් නැවත සතර අපායට වැටීමක් නැහැ. ඒ නිසා ඔබ උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න නම් අනිවාර්යෙන්ම මේ සතර අපාය කමටහනක් කරගන්නම වෙනවා පින්වතුනි. මේ සතර අපාය කෙරෙහි බිය ඇති කරගන්න වෙනවා. මේ සතර අපායේ තියෙනා වූ දුකේ ගැඹුර මතු කරලා දකින්න වෙනවා පින්වතුනි. කමටහනක් හැටියට මේ සතර අපා දුක දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළත් මම යම් දවසක උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළත් අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න මොහොතකට පෙර ආතුව අපිට ඒ යෝගාවචරයාට චතුූපපාද ඥාන పూర్වේ නිවාසානුස්සති ඥානයන් පහළ වෙනවා කියලා පින්වතුනි. ඒ పూర్වේ නිවාසානුස්සති ඥානෙන් ඒ යෝගාවචරයා දකින්නවා කියනවා සංසාරේ තමන් සතර අපායන්ට වැඳි වැටිලා වින්දා වූ මහා දුක්